everyone. ඔයාලා හැමෝම පිළිගන්නවා ගායන්ජලි දිල්හාරා YouTube channel එකත් එක්ක. හදවතින් පොහොසත් මිචලින් ලංකා අන්තර් සමාගම් සේවක මණ්ඩලය සහභාගී වන සහකම්පන වැඩසටහනට සහභාගී වෙන්න අපිටත් ආරාධනාව ලැබුණා. ඉතින් අද ගායන්ජලි දිල්හාරා YouTube channel එක නියෝජනය කරමින් ඔයාලත් එක්ක මේ ගමනට එකතු වෙන්නේ මගේ රමී බෝලේ. ඉතින් මේ වීඩියෝ එක මානුෂීය හදවත් වලින් පිරුණු ඔයාලට එක්කන් යන්න හුරු පාරේ දැත්ත දරාගෙන පෙරවාගේ ආයේ ගමනක් යන්න අපි ආවේ එක්කන් යන්න හුරු පාරේ දැත්ත දරාගෙන පෙරවාගේ ආයේ පුරාහඳ පෑයුවාසේ තරුවට මැවුනා සුවසේ අපි හුවාපි මනතා විසිරුණු පලසේ අසුන්ගෙන හදවත් අවුරේ අපි හුවාපි උඩුකම්බලා යමනාදකම් අතුරා හදේ හොඳාදකම් උඩුකම්බලා යමනාදකම් අතුරා හදේ හොඳාදකම් ඔන්න අප මුලින්ම ආවේ අන්තර් සමාගම් සේවක මූලස්ථානයට. එතනට ගියාට පස්සේ අපි කරේ ඉස්සෙල්ලාම මිචලින් ලංකා අන්තර් සමාගම් සේවකයන් විසින් පරිත්‍යාග කරු බඩු භාජන ආදිය එතනට අපි ලබා දුන්නා. ඇත්තටම මෙතනට තවත් සේවක සංගම් කිහිපයක් ඇවිල්ලා තිබ්බා. එතනදී 700කට අධික සමාජිකයන් සංඛ්‍යාවක් එතනට එකතු වුණා. ඒ එකතු වුණු පිරිසත් එක්ක ශ්‍රී ලංකා අන්තර් සමාජ සේවකයන්ගේ සංගමය අපි හපුතලයට එක්කන් ගියා. ඉතින් බලමු අපි හපුතලයට කොහොමද ගියේ කියලා. ආදිනයේ හමුවෙමුද මොහොතක් තනිවී විඳිමි ආදරේ සසරෙන් ආමිතු දමට දැනෙන තුරු ලං වෙන්න ආලේ මල් දැන් පිපුණීනයේ දුටුවා ඒ ප්‍රතිහාරි රඳනා නාසේ ඒ සම්මනාව මායා උඩුකම්බලා යමනාදකම් අතුරා හදේ හොඳාදකම් 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 අපි ආවේ එක්කන් යන්න හුරු පාරේ දැත දරාගෙන පෙරවාගේ ආයේ ගමනක් යන්න අපි ඔන්න ඉතින් අපි හපුතලයට ආවා. බලමු අපි මෙතන මොකද වෙන්නේ කියලා. දරාගෙන පෙරවාගේ ආයේ උඩුකම්බලා යමනාදකම් අතුරා හදේ හොඳාදකම් 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 ඉතින් මෙතනදී උනේ නුවරඑළිය සහ බදුල්ල කේන්ද්‍ර කරගෙන ස්ථාන කීපයකට බෙදා වෙන් කිරීම මෙතන සිදු වුණා. ඉතින් එතනදී අපේ කණ්ඩායමට හම්බුනේ ඌව පරණගම මස්පැන්න ගම්මානයේ ඇති ඇලිවේලි කීපයක් පිළිසකර කර දීමට. බලමු ඊට පස්සේ මොකද අපි වෙන්නේ කියලා. හුරු පාරේ දරාගෙන පෙරවාගේ ආයේ උඩුකම්බලා යමනාදකම් අතුරා හදේ හොඳාදකම් උඩුකම්බලා යමනාදකම් අතුරා හදේ. ඔන්න ඉතින් අපි ආවා අපේ ගමනාන්තය වන ඌව පරණගම මස්පැන්න ගම්මානයේ. අද අපි නවාතැන් පොළොවේ ඉන්නේ විහාරගොඩ රජමා විහාරයයි. ඉතින් බලන්නකො අපි හෙට වෙනකම් කොහොමද යන්නේ කියලා.
ඇත්තටම හිතුවට වඩා මේ ගොඩක් සීතලයි. ඉතින් ඔන්න ඔහම තමයි අපේ පළවෙනි දවසේ නිමා වුණේ. අපි බලමු අපේ ඊළඟ දවස කොහොම වෙයිද කියලා. මෙන්න මෙහෙම තමයි අපේ දෙවෙනි දවස ආරම්භ වුණේ. අපි ඇත්තටම මතක් කරන්න ඕන මස්පැන්න ගම්මානේ අපේම සහෝදරයන්ව. එයාලා අපි හිටපු දවස් දෙකේ අපිට හොඳට ඇත්තටම සංග්‍රහ කරා. අපි එයාට ඇත්තටම ස්තුතිවන්ත වෙනවා අපිට ඒ කරපු සංග්‍රහ කටයුතු වලට. ඔන්න ඉතින් අපි දැන් වැඩේට යන්නයි හදන්නේ. මෙතන තමයි අපේ පළවෙනි කණ්ඩායම නැවතුනේ. මේ උඩින් කඩාන වල තියෙන පස් කණ්ඩේ ඒගොල්ලෝ වැටලා තියෙන්නේ ඒගොල්ලන්ගේ කුඹුරු වලට වතුර යන වතුර මාර්ගයක් උඩට. ඒ අය එතන සුද්ධ කරද්දී අපි යනවා ඊළඟ තැනට. බලමු ඊළඟ තැන කොහොමද කියලා. මෙන්න මෙතන තමයි අපේ ඊළඟ කට්ටිය නැවතුනේ. අපි එතන චුට්ටක් වැඩ කරලා අපි ඊළඟ තැනට ගියා. පොඩි ගන්න නෝන මේ අර කණ්ඩි කෙලි මචං හරහට මෙහෙම සපුවනම් හරි නැත්තම් ඔක ඔක්කොම ගන්න ගත්තොත් මේ දාන්න යනකුත් නෑ දාන්න කියන මචං පල්ලේ රෝට් එක ආවල්ට ආදිලානේ ඇත්තටම කිව්වොත් අපිට මේ වැඩ එච්චර ලේසි වුණේ නැහැ. एक मंदान हाल माना दे ඒ අය එතනින් වැඩ කරනකොට අපි යනවා ඊළඟ තැනට. අපි බලමු ඊළඟ තැන කොහොමද කියලා. ඇත්තටම මේ පඩිපෙළ හදලා තියෙන්නේ 1957ලු. ඉතින් තාමත් ඒ වගේම තියෙන හොඳට. ඉතින් මේ ගැන කතා වුණු කතා බහත් තමයි අපි තාමරයත් එක්ක යන්නේ. ඊට පස්සේ කරපු අවුරුදු මේ අපි කරපෙව්වා. හරි හරි. අන්න බාටලා නෙමෙයි කොන්ත්‍රාත්කාරයට අවශ්‍ය විදියට කරන්නේ. නේද? එතකොට දැන් ඔයාලා කරපුවා ඊට පස්සේ අපි කරන ඒවා එක තැන වැටෙනවා ඒක. පොඩි කාලයක් ඇතුළත. එතකොට ඒ පරම්පරාවට යන්නේ නේ. ඒ කෙලෙස් වින්දා විනාශ වෙනවා ස්වභාවය මන්න පේන්නේ. අර ඔය ලාභේ උපයනවා, ඔය භාගයට වැඩේ කරනවා,
ආවිස අඩු වෙනවා. ඒ කාලේ හිතුවේ අතීතය ගැන අනාගතය ගැන හිතලා මේ පුළුවන් තරම් ඒක දීර්ඝ කාලිනව පවත්වන්න වැඩේ කරා. දැන් අර වැඩේ කරන්න ඕනවට කරනවා. 70 අවුරුද්දක සාපේ කියන්නේ ඔන්න ඕකට තමයි. අන්න එතෙන්ට තමයි එන්නේ. මොකට ඇවිල්ලා නේ මේ සෙරප් කාගේද? තෙරුණා නම් අපි යන්නේ. මෙන්න මෙතන තමයි අපේ කොටස උන්නේ. ඇත්තරම් මෙතන වෙලා තිබ්බේ ලොකු උණ වඳුරක් ඒගොල්ලන්ගේ වතුර ගමන් කරන මාර්ගයට වැටලා තිබ්බා. ඉතින් එතන ක්ලියර් කරන එක තමයි අපිට පැවරලා තිබ්බ රාජකාරිය. බලමු අපි ඒක කොහොමද කරන්නේ කියලා. मैं चाहूँ कोई था ये उठिंग बात है कोई था बात ही අපි මේ ඊයේ 13 වෙනි දින සිට අද 14 දින දක්වා මිචලින් ආයතනයේ සම්බන්ධ වෙලා මස්පැන්න ගම්මානයේ සිදුවී තිබෙන විශේෂණය සම්බන්ධව අපි දැන් මේකට අපේ සමාජික මාධ්‍යම සහ ගමේ සියලු දෙනාම එකතු වෙලා අපි ශ්‍රමදානයක් කරනවා. ඉතින් විශාල කර්තව්‍යයක් මෙතන තියෙන්නේ. අපේ සමාජික මහතුන් අර වුණ පඳුරක් ඇහිත් තියෙනවා. ඒකට තමයි ගොඩක් දුරට ඔට්ටු වෙන්නේ. මොකද අපේ පළවෙනි පරමාර්ථය වෙලා තියෙන්නේ ගමේ මිනිස්සුන් අදහස් සිටුවීම සඳහා තෝතන්නක් විදිහට මෙතන වතුර පාර අපිට ලබා දෙන එකයි. දිත්තා සුළු කුණාටුව හේතුවෙන් විපතරපත් වෙච්ච බදුල්ල දිස්ත්‍රික්කයේ ඌව පරණගම ජනතාවට සහන සැලසීම වෙනුවෙන් අන්තර් සමාගම් සේවක සංගමයේ හැටියට ඊයේ දින සහ අද දවසේ 750කට ආසන්න පිරිසක් සමබලකායක් සහිතව සම්බන්ධ වුණා. ඒකෙදි අද දවසේ මේ ඌව පරණගම ප්‍රදේශයේ ඇලවේලි ප්‍රතිසංස්කරණය කරමින් අවහිර වෙච්ච ඇල මාර්ග ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුත්තට අන්තර් සමාගම් සේවක සංගමයේ හැටියට අද දවසේ 80කට ආසන්න පිරිසක් සම්බන්ධ වෙලා ඒ කටයුතු වලට දායකත්වය ලබා දෙනවා. ඇත්තටම ගාමිණී රත්නායක මන්ත්‍රීතුමා ගැන පොඩ්ඩක් අපි කියන්න ඕනේ. කිසිම VIP සැලකිල්ලක් නොගෙන මේ දවස් දෙක ඇතුළතම අපිත් එක්කම මේ දවස් දෙක නිහතමානී ලෙස ගත කරා එතුමා. ඊළඟට අපි ගියා ඇත්තටම අපි චන්ද්‍රසෝම මාමත් එක්ක තමයි මේ ගමන ගියේ. ඉතින් අපි ගියා අපේ මෙචලින් සමාජිකයෙක් වුණ අමිල අයියාගේ මහගෙදර නායකට අහුවෙච්ච තැන බලන්න.
මෙන්න මේ විදිහට තමයි අමිල අයියා එයාගේ Facebook account එකේ ඒ වුණ ඛේදනීය තත්ත්වය විස්තර කරලා තිබ්බේ. ඉතින් අපි ප්‍රාර්ථනා කරනවා ඉක්මනටම මේ සිදුවුණු ආපදාවෙන් නැගිටින ශක්තිය ධෛර්යය ලැබෙන්න කියලා. මට බස් අයිතිකාරයවත් හම්බුණා. එයා කිව්ව විදිහට වෙනදට බස් දෙක නවත්තන්නේ ඩිපෝවෙන් එහා පැත්ත තමයි. ඉතින් ඊට පස්සේ පැත්ත නායයි කියලා තිබ්බ වැඩි ඊට කඩ නිසා බස් දෙක මේ පැත්තෙන් තමයි නවත්තලා තියෙන්නේ. ඉතින් පස්සේ තමයි මේ පැත්ත නාය ගිහලා බස් දෙක අවාසනාවන්ත ලෙස නායට හවු වෙලා තියෙන්නේ. ඊට පස්සේ තමයි ඔහුටත් ඉක්මනටම නැගිටින්න ශක්තිය ධෛර්යය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. මට ඒ ගමට ගියාට පස්සේ ඇත්තටම මට යාළුවෙක් හම්බුණා. ඒ තමයි චන්ද්‍රසෝම මාමා. චන්ද්‍රසෝම මාමා ගැන කියන්න ඕනේ අපිට ගියපු එළියේද මාර ෆ්‍රෙන්ඩ්ලි විදියට අපිත් එක්ක හිටියා. ඉතින් අපි ආදරෙන් මතක් කරන මේ වෙලාවේ චන්ද්‍රසෝම මාමාවත් ඉතින් අපි ඇලිවිලි ටික සුද්ධ කරලා ඉවරයි. දැන් අපිට මේ ගමේ කට්ටිය පොඩි සංග්‍රහයක් ලෑස්ති කරලා තිබ්බා. ඇත්තට මේ ගමේ කට්ටිය මාර සෝදශීලී කට්ටියක්. ඉතින් අපි ඒවත් ආදරෙන් මතක් කරන මේ වෙලාවේ ඉතින් මෙන්න මේ විදිහට තමයි ගමේ හිටපු සමාජ ක්‍රියාකාරකෙක් අපි ගැන අපි මේ කරපු වැඩේ ගැන අදහස් දැක්ුවේ. මේ අවස්ථාවේ පුද ගන්න. ඒකට හේතුව අපි අර මෙතුමා කිව්වා වගේ අපි ලොකු විවේචනය. මොකද බදුල්ල දිස්ත්‍රික්කයේ කියන ප්‍රදේශයේ තමයි ධාන්‍ය ගාරේ තිබ්බ සියලුම දේවල් විනාශ වුණා. ඉතින් මේ 37 බී කිඳිගොඩ වසම පවුල් 187ක් ඉන්නවා. එතකොට අපිටත් ලොකු ආපදා සිද්ධ වුණා. මේ අවස්ථාවේදී මේ අපේ සේවක සංගමේ අපේ සහෝදරයෝ ටික අපිට සාමූහික වෙලා අපේ ගමේ තියෙන මේ ඇල මාර්ගයේ නැවත ප්‍රතිසංස්කරණය දීලා අපිට නැවත නගා සිටවන්නට ලොකු ධෛර්යයක්. මං හිතන්නේ මේක අපිට වචනෙන් කියන්න බෑ. මොකද අපි අර ගමක් එකතු වුණාම මේ ගමේ පවුල් 187ක් ඉන්නවා අපිට එකම දානකින් ගන්න තිබුණා. නමුත් එහෙම අපි සතුන්ගේ සහයෝගය නිසා තමයි අපිට ඒගොල්ලන්ගේ ධෛර්යය පුදුම ධෛර්යයක් දැක්වුවා. මට පුදුම මේ වෙලාවේ පත්තම ඇත්තටම මේ උණ පඳුර ඇවිල්ලා මේගොල්ලන් කියන කොහොම හරි අදිමුඩු අදින්න බෑ. අර උඩා නාය අල දැන් ඇත්තටම අපිට හෙට වෙනකොට මේ කුඹුරු යායට වතුර ගේන්නත් පුළුවන්. හෙට වෙනකොට අපිට අවංකව මේ මිනිස්සුන්ගේ දැන් මේ වෙනකොට තවංකටිල පොඩ්ඩක් ප්‍රමාද වෙලා තියෙනවා මේ ඔය අල මාර්ගය නිසා. නමුත් අපිට 37 බී කිඳිගොඩ වසමේ පවුල් 187කගේ උස්සගින්න මේවාලන මේ දරුවන්ට මේ මාර්ගයක යන්නට පුළුවන් ප්‍රමාණයට අපිට මේ මුළු ලංකාවෙම ඇවිල්ලා අපි විශේෂයෙන් මම දකුණු මිනිස්සුන්ට අදටත් හෙටටත් හැමදාම මම ගරු කරන මිනිසෙක් වශයෙන් මම ඇත්තටම ආදරය කරනවා. අපි හැම වෙලේම අපිට ධන වැඩිච්ච වෙලාවට අපිට අත හිත දුන්නේ මේ දකුණේ මිනිස්සු ඇවිල්ලා. දැන් මම කොළඹ ජීවත් වෙන්නේ මම අවුරුදු 33ක් කොළඹ ඉන්නේ. මම වැල්ලම්පිටිය සේදවත්ත කොහෙලවත්ත මගේ යාළුවෝ ඉන්නවා. මම මේ මාස 30 වෙනිදාට මේ ඇවිල්ලා අපිට දුන්න සහයෝගය ඒ වගේම මේ මිනිස්සුන්ට පාරවල් ටික පුළුවන් ප්‍රමාණයට යන්නේ. ඔබතුමාට මතක ඇති පොත්තගොඩ පාලමේ ඉඳලා මෙහාට එනකොට නායවල් කීයක් තියෙනවද? යන්න පුළුවන් මේ සෙමය මේ මිනිස්සු අපිට දුන්නේ පිට මිනිස්සු ඇවිල්ලා. ඒ සහෝදර ජනතාව ඇවිල්ලා මේ වෙලාවේ අපි රජයට දොස් කියලා අනුර කුමාර දිසානායක සහෝදරයට දොස් කියලා ඒ වගේම අනිත් විපක්ෂයේ දොස් කියලා ඉඳලා වැඩක් නැහැ. අපි මේ වෙලාවේ නැගිටින්න ඕන. අර මෙතුමා කිව්වා වගේ අපි සුව උත්සාහයෙන් නැගිටින්න අපිට පුළුවන් එක කරන්න. අපිට බැරි නෑ. අපි ශක්තිමත් මිනිස්සු. අපි ශක්තිමත් සිංහල හොඳ පුරවැසියෝ. හොඳට අපිට දාන්නේ හොඳ ශක්තියක් තියෙනවා. හැබැයි මේ ගමේ ඉන්න මිනිස්සුත් අන්න එහා සමානයි. හෙට ලබන තව මාස 3කින් එනකොට ඔබලා වෙලේ මේ ශක්තිය වෙලා තියෙනවා. මේ කෙක්කතු සියල්ලම ශක්තිය වෙනවා. ශක්තිය කරනවා. මේ ජනතාව ඒ වගේ මිනිස්සු. මේ ගමේ ඉන්න ඒ වගේ ධෛර්යවන්ත පුජ්‍යලෝ. ඒ වගේ හොඳ මේ පැරණි ගොවි වහතුරු. ඒ වගේ හොඳට හෙට ශක්තිය කරලා ඔබලටත් අපිටත්
මේ ගමන යන්න පුළුවන් විදිහට මාවතක් හදලා දුන්නා. ඔබතුමන්ලට ඔබ සහෝදර පිරිසට අපේ අවංක ආදර ස්තුතිය මේ අවස්ථාවේ පුද කරනවා. විශේෂයෙන් කිඳිගොඩ 70 කිඳිගොඩ වශයෙන් පවුල් 187ක් ජීවත් වෙන ගම්මානයක් අධික මැදියේ අපි මේ ගමන යන්නේ. මේ මිනිසුන්ට මෙවන් සහනයක් ලබා දීම ගැන අපි ඔබ තමුන්වන්සලාට මේ රජයටත් මේ පවතින රජයටත් අපි අවංක ආදර ස්තුති පුද කරමින් මගේ කතාව මෙන් සමාප්ත කරනවා. ඉතින් මෙන්න මෙහෙම තමයි අපේ දවස් දෙක ගත වුණේ. එහෙනම් අපි අදට ගිහිල්ලා එන්නම්. ආයේ මෙවන් විපතක් නොවේවායි ප්‍රාර්ථනාවෙන් අපි අදට මේ වීඩියෝ එක නිමා කරනවා. ස්තුතියි රැඳී සිටියාට ගයන්ජලි දෙල්ලාරා YouTube channel එක අපිත් එක්ක. එහෙනම් අදට ගිහින් එන්නම්.